මේ උත්සවයකට මම පළවෙනි වතාවට සුප් හදන්නේ. වැරද්දක් වෙයි කියලා බයයි. බය වෙන්න එපා. මේක රසට තියෙයි. හරි සුවයි. මමත් හරිම බඩගින්නේ හිටියේ. මේකෙන් ඔයාට හම්බ වෙන්නේ නැහැ. මං උදව් කරන නිසා මට ලැබෙනවා. හරි එහෙනම් දෙන්නක මං කරන්න. හොඳ සුවඳක් නෙන්නේ. ළමයා මේ හදන්නේ ඔයාගේ අම්මගේ වට්ටුරුවක් නේද? මං හිතන්නේ මේ චෙරිදාපු සුප් එක. ඔව් ඒක තමයි. හැබැයි චෙරි නැහැ. මේ හරිය ගස්වල චෙරි තාම ඉදිරිය නැහැ. අනේ එහෙනම් වැඩක් නෑ. හැබැයි මම දන්නවා හොඳ චෙරි වර්ගයක් තියෙන තැනක්. කොහෙද? කළු පර්වතයේ උඩ. හැබැයි නපුරු කාක්කු රෑනක් ඒව ආරක්ෂා කරනවා. කාටවත් ළඟට යන්න දෙන්නේ. දුක් වෙන්න එපා ළමයෝ. ඔයාගේ සුප් එකට චෙරි දැම්මේ නැතුනත් රසට තියේවි. කළු පර්වතය නේද කිව්වේ? එතනට නෑ යන්න එපා දේදුනු. ඔයා දන්නවද? ඒ කාක්කු හරිම දරුණුයි. මම දන්නවා. ඒක නිසා යන්නේ නැහැ. මේ බලන්න. මමත් උදව් කරනවා. දාන්නකෝ. දැනට වැඩ ඉවරයි. අපි ගිහිල්ලා නිදාගනිමු. සුබ රාත්‍රියක්. දැක්කා. එයාගේ අසයත් එක්ක කොහෙද ගියා? එයා එහෙට ගිහිල්ලා. එහෙම කරයි කියලා හිතුණා. හරි. යමු. යන ගමන් විස්තර කියන්න. එයා වැඩි ඈතකට යන්න කලින් හොයාගන්න ඕනේ. ඔයා බය වෙන්න ඕනේ නැහැ. හෙමින් ගමන් කාක්කන්ට බය නිසා අපිවත් බය කරන්න වෙන්න තියෙම කියන්නේ නැත්තේ. මට ඕන උත්සවයට හදන සුප් එක රසටම හදන්න. නවතින්න. අතන මොකද්ද වෙන්නේ? අයියේ කාක්කා ඉවලට කොටන්නේ? එතන පිටරයක් තියෙනවා. එයාට උදව් කරමු. යොහම ඉන්නවා. පිටරේ ළඟට යන්න එපා. යනවා යන්න මෙතනින් නපුරු හිවලා. ඉතින් යනවා. බය වෙන්න එපා. මම ඔයාගේ පිටරේ ගන්න නෑ උදව් කරන්න ආවේ. අපි අහිංසක ජීවිතයක් බේරගත්ත නේද? අද හරිම හොඳ දවසක්. දේදුනුවේ චෙරි වලට අත තිබ්බොත් එහෙම කාක්කු යාට හොඳටම කොටයි. චෙරි හිතා ගන්න බෑ අනිත් අශ්ව ඔච්චර චෙරි කන්න ආසයි කියලා. අර දැක්කද? චෙරි ගස් ගොඩයි. දැන් මගේ සුප් එක රසට හදන්න පුළුවන්. මේක අස්සෙන් ඔයාට යන්න බැහැනේ. බය නැතුව ඉන්න මම ඉක්මනට එන්න. දීදුම මේ පැත්තට ගිහිල්ලා තියෙන අපිට ඉක්මනටම යාව හම්බ වෙයි. ඉන්න. එයා අර පැත්තට ගිහිල්ලා. කොහොමද? මම යකාරි සත්තුන්ගේ යාළුවෙක්. මට සත්තු එක්ක කතා කරන්න පුළුවන්. ඔයා දැක්කද අලු පාට අශ්වයෙක්ගේ පිටේ පොඩි ගෑනු ළමයෙක් යනවා. මොකටද එයාව හොයන්නේ? මං කැමති නෑ එයාට කවුරුවත් කරදර කරනවට. එයා මගේ මිත්‍රාව බේරගන්න උදව් කළා. බය වෙන්න එපා. මම එයාගේ යාළුවෙක්. එයා යන්නේ කළු පර්වතයෙන් චෙරි ටිකක් කඩාගෙන ඉන්න. මොකක්? කළු පර්වතයට කියලාද කිව්වේ? එයාව නවත්තන්නේ නැත්නම් අනතුරක් වෙයි. මේ චෙරි ගස් අපේ පිරිමි සත්තු ආරක්ෂා කරනවා. එයාලා කාටවත් චෙරි කඩාගන්න දෙන්නේ නෑ. හිමින් ගමන් කිව්ව වගේම ඉදිරි චෙරි නම් තියෙනවා. හැබැයි කිව්ව විදියට කාක්කු නම් නැහැ. අලුවේරියා දේදුන කොහෙද? එයා අර පැත්තට ගියා යකාරි. අනේ මේක කරන්නේ. දේදුන නේද? යන්න එපා යන්න. එයා තමයි. මම එගත්තෙන් යන්න. නෑනේ. ඇතුළට එන්න වෙන පාරක් තියෙනවද කියලා මම බලන්න. සමාවෙන්න. මම ඔයාලගේ චෙරි කඩාගත්තට. මගේ යාළුවට ඉන්න දෙන්න. යකාරි. ඉන්න මාත් එක්ක. දීදුම ගිහිල්ලා හැංගෙන්න
තියාගන්න. මම මේගොල්ලන්ට කතා කරලා බලන්නම්. මේ ගිනි හොට එයාලා බෙදිලා ගියා. දැන් මොකද්ද කරන්නේ? එහෙමනම් අපි කට්ටියත් බෙදිලා යමු. කොහොමද ගිනි හොට? මගේ නම යකාරි. හොටවල් වහ ගන්නවා. තමුන්ට අපේ භාෂාවත් පුළුවන්ද? කැලේ ඕනම සතෙක් එක්ක කතා කරන්න මට පුළුවන්. හැබැයි තමුන්ට අයිතියක් නෑ අපේ චෙරිගෙඩි හොරකම් කරන්න. අනිත් හොරා හැංගුණා නේද? මගේ යාළුවා ගෙඩි කීපයන කඩාගත්තේ. අනික කැලේ තියෙන දේවල් හැමෝටම අයිතිනේ. මොකක් කිව්වා? මේක අපේ පළාත. මොනා කිව්වත් කාටවත් අපේ චෙරි වලට අත තියන්න අපි ඉඩ තියන්නේ නෑ. ගන්නවා ඕක. දැන් අරයා වේලවන්න ඕන. අනිත් කෙනා ගැන පස්සේ බලාගමු. දේදුනෝ! මෙහාට ස්තුතියි දේදුනෝ. හිමින් හරි. මේ කපුට හරිම නපුරු අපිට යන්න දෙන එකක් නෑ. සමා වෙන්න මමයි වැරදි. එදුන චිරි දැම්මේ නැත්තම් මගේ සුප් එක රස වෙන්නේ නැහැ. දුක් වෙන්න එපා. අපි මේකෙන් බේරමු. පුංචි බෝනිය අපි දෙන්නා බේරගන්නේයි. එතකන් ඉඳිමු. දැක්කද අතන පොඩි කවුලක් තියෙනවා. එයාව පේනවද බලන්න. ඒ ළමයි දෙන්න දැන් එතන කොටු වෙලා ඉන්නේ. තවත් මෙතන බලාගෙන ඉන්න ඕනේ. අපි මෝඩ කතා කියන්න එපා. ඇතුලේ කරුවලයිනේ. ඇතුලට ගියොත් අපි එක එක්කෙනාගේ හැප්පිලා බිම වැටෙයි. ඇත්තනේ මට ඒක හිතුනේ නෑ. දැන් එතකොට මොකද්ද කරන්නේ? මොකුත් නෑ. එයාලා එළියට එනකන් ඉන්නවා. බඩගින්නයි තිබහයි දැනුණාම එළියට එයි. ඒක පාවනම් ඇත්ත. ඉතින් එයාව පේනවද යකාරි? නෑ තාමත් නෑ. කපුට මොනවද කරන්නේ? කෑ ගහනවා. එතනට වෙලාම ඉන්නවා. එයා එනවා දේදුනු මට එයා පේනවා. ඔයා දිගටම කපුටන්ගේ අවධානය ගන්න. පුංචි බෝනියා. මේ කපුටනේ මේ බලන්න. මම චෙරි ටික මෙතනින් තියනවා. මොනවා? ඒ ගුහාව ඇතුලේ චෙරි ගහක් තියෙනවද? මොනවද අහන්නේ? ඔය අපේ ගස් වලින් කඩාගත්ත ඒවා. ඉතින් ඒවා අපහු අපිට දෙනවා නම් අපි මොකටද තවත් මෙතනට වෙලා යාලට කොටන්න බලාගෙන ඉන්නේ? අපි යන චෙරි ටික අරන් ගිහිල්ලා අපහු ගස් වල හයි කරමු. වැඩේ ඉවරයි. චෙරිගෙඩියක් කැඩුවට පස්සේ ආපහු ඒක ගහට හයි කරන්න බෑ. අනිත් එක අද පාඩමක් ඉගැන්නුවේ නැත්තම් මේ අය ආපහු එන්න පුළුවන්. එයාලා වැඩිය ළඟට එනකන් ඔයා ඉන්න එපා. පස්සෙන් එනවා නම් දිගටම දුවන්න. කටුපන්දුර යාපැත්තේ දේදුනගේ අස්සේ ඉන්නවා. එතෙන්ට යන්න. මම කපුටන්ට කතා කරන්නම්. ඔයා බලන්න පුංචි පෝනිය තැනට ගියාද කියලා. මේ ඒක නෙමෙයි ගිනි හොට. ඔයාලා මෙතන නම් කවුද චෙරි ගස් බලාගන්නේ? ඇත්තටම කවුද චෙරි ගස් ටික බලාගන්නේ? මන් දන්නේ මගෙන් මට කියන්නේ අරයාගේ වාරේනේ. මේ මම නෙවෙයි ඔයානේ ඒක බලා ගන්න ඕනේ. ආශ්‍රය චෙරි වලට කැමති. ඒ කියන්නේ ආශ්‍රය අපේ චෙරි ටික ඔක්කොම කාලා දායි. කට්ටිය වෙනවා. මේ චෙරි ජාතිය මං කන්න කැමති වුණත් දැන් ඉතින් කන්න වෙනවනේ. මේව හරිම රසයි යනේ. ඒ ආශ්‍රය චෙරි වලට කැමති නෑනේ. එතකොට ඊව කෑවේ. මේක බුරු රංගපෑමක් නේ. අපිව රැවට්ටුවා. අර ළමයි දෙන්න පැන ගන්න හදන්නේ. එයාලා දැක්කා. කොහොමරි කටුපගුර ඔස්සට යමු. නැත්තම් අපිට කොට ළඟම එනවා. නවතින්න. යාලට පාඩුවේ ඉන්න දෙන්න. යන්න දේදුනු. ඔයාගේ අශ්ව මේකේ එහා පැත්තේ ඉන්නවා. මම ඉක්මනටම එන්නම්. ගිනි හොටා ඒ ළමයි දෙන්නට කරදර කරන්න එපා. අර ගෑනු ළමයා අපේ බිත්තරේ බේරලා දුන්නනේ. එහෙම කළයි කියලා යාලට අපි චෙරි හොරකම් කරන්න දුන්නොත් අපිට කන්න දෙයක් නැති වෙනවා. මේ තියෙන චෙරි ටික අපි හැමෝටම ඇති. අනිත් එක අපි යාලට කළගුණ සලකන්න ඕනේ. දැන් එළියට එනවා යකාරි. මං තීරණය කළා ඔය දෙන්නට ආපහු යන්න දෙනවා කියලා. ඔය දෙන්නටම ගොඩක් ස්තුතියි. ඔයත් මෙතනනේ. කවුද එතකොට කූඩු ආරක්ෂා කරන්නේ? ඒ ඉවල ආපහු ඇවිල්ලා නම් අනේ මගේ බිත්තරේ. පුංචි බෝනිය අපි යන්. අපි
අපි යමු දෙකෝ. කපුට අපිට යන්න දුන්නා. එන්න. එයාලගේ කූඩුව ළඟට ඉවලා ආපහු ඇවිල්ලා වෙන්න පුළුවන්. ඔය වැඩේ නතර කරන්න. ඔයා එහෙම කිව්වා කියලා මට බෑ දවසම බඩගින්න ඉන්න. පුළුවන් වෙන දෙයක් කන්න. මේ පැත්තේ චෙරි තියනවනේ. මම චෙරි ටිකක් කන්න කියලා ගස් ළඟට යනකොට මෙයාලා මට කොටනවනේ. ඒවා අයිති අපිට වෙන කවුරු හරි මේ පැත්තට ආවොත් අපි කොටල එලව ගන්නවා. හරි රණ්ඩු කරන්න එපා. සරින් සරේට මෙයාට චෙරි ටිකක් කන්න දෙන්න. හැබැයි ඔයත් එයාලගේ බිත්තර හොරකම් කරන්න නැතුව ඉන්න ඕනේ. එහෙම කරන්නේ ඇයි? මම නම් මෙයාට බය නෑ. අපි කැමති. එහෙනම් හරි. මම යනවා එහෙනම් මගේ චෙරි ටික කන්න. ඒයි! යකාරි කිව්වේ සැරෙන් සැරේට ටිකක් කන්න දෙන්න කියලා. ස්තුතියි යකාරි. මෙහින් එන්න. එයාලගේ ප්‍රශ්න නම් ඉවරයි. හැබැයි ඉතින් අපිට චෙරි ටිකක් කඩන් ඉන්න නම් බැරි වුණා. මේ බලන්න. කඩාගත්තු ටික විසි කරලා දාන්නේ කපරාදනේ. දැන් මගේ සොප් එක